කොහොමද ඔයාලා ඔක්කොම හොඳින් ඉන්නව නේද? අදත් ඔන්න පොත්ගුල්ලේ අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. මේ දවස්වල පොකට් මිනිත්තු වල රසමුස තැන් තමයි කතා කරන්නේ. ඉතින් බලමු අද මොන වගේ තැනක් ගැනද කතා බහ කරන්න කියලා. ඊට කලින් මතක් කරන්න ඕනේ පොත්ගුල්ලේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම තමයි Facebook, Instagram, TikTok follow කරලා තියාගන්න. හරි. අද වීඩියෝ එක එන්නේ මිතුරෙක් ගැන. දැන් ගිය වීඩියෝ එකකින් අපි කතා කරා යෙහෙලියන් දෙන්නෙක් ගැන. අද ඉන්නේ යහළුවෙක්, මිතුරෙක්, තරුණයෙක්. මේ තරුණයව හඳුන්වන්නේ තරුණ කතන්දර කියන්නා විදිහට. ඉතින් මේ තරුණ කතන්දර කියන්නා ගැන කතා කරනකොට ඒකෙම තේරෙනනේ එයා කතන්දර කියන කෙනෙක් කියලා. එතකොට ගිය වීඩියෝ එකෙන් අපිට හම්බුණා කතන්දර අහන්න කැමති කෙනෙක්. මේ දෙන්න අතර සම්බන්ධයක් තියෙනවද කියලා චුට්ටක් හිතෙනවා. හැබැයි මේ තරුණයාගෙන් විස්තර කරනකොට එහෙම දෙයක් නම් මුලින්ම පැහැදිලි වෙන්නේ නැහැ. අපි පොඩ්ඩක් කියවගෙන යනකොට බලමු ඉතින් මෙහෙම සම්බන්ධයක් තියෙනවද කියලා. කොහොම හරි මේ තරුණ කතන්දර කියන්නා ගැන කියනකොට ඔහු තරුණියකට ආදරය කරනවා. ඒ තරුණියට ආදරය කරන එක ගැන මෙන්න මේ විදිහේ ප්‍රකාශයක් තියෙනවා. ඒ තමයි මම ආදරය කරේ ඇගේ ශෝකජනක දැස්වලට. හැමෝම එක එක අදහස් හේතු නිසා ආදරය කරනවා. ඉතින් මේ තරුණයා ආදරය කරන්නේ ඒ තරුණියගේ ශෝකජනක දැස්වලට. ඒ වගේම තමයි මේ දෙන්න අතර තිබෙන සම්බන්ධතාවය ගැන තව පැහැදිලි කරගෙන යනකොට මෙන්න මෙහෙම තැනක් මතුවෙනවා. ඒ තමයි ඇයි ඔයා මාව විවාහ කරගත්තේ? මම ඇගෙන් කිහිප වතාවක්ම අසා තිබෙනවා. මේ ප්‍රශ්නය අහන හැම වෙලාවකම ඇය ශෝකජනක දැස්වල ආදරය පුරවගෙන කියන්නේ මෙන්න මේ විදිහට. ඔයා මුහුදු සුවඳ හඳ. ඉතින් මුහුදු සුවඳ ඔහුගෙන් එන හින්දා තමයි ඔහුට ආදරය කරන්න කියලා කියන්නේ. ඉතින් දැන් මේ විදිහට ගත්තාම ඔයාලට හිතනවා නේද? මොකක් හෝ සම්බන්ධතාවයක් තියෙනවා කියලා. අර ප්‍රශ්න අසන්නය ගැන කතා කරනකොට ගිය වීඩියෝ එකෙන් අපි ප්‍රශ්න අසන්නයක් ගැන කිව්වනේ. ඒ ප්‍රශ්න අසන්නය අහන ප්‍රශ්නත් එක්ක මේ තරුණයාගෙන් මේ තරුණයාට ආදරය කරපු ඇය අහන ප්‍රශ්න ටිකක් සමානයි වගේ. හැබැයි තවමත් කියන්නේ නැහැ මේ කෙනා කවුද, මේ කෙනා ආදරය කරපු තරුණිය කවුද කියලා. ආදරය කියන්නේ හරිම සුන්දර දෙයක්. අපි ආදරය කරන එක විදිහට අපිට ආදරය ලැබෙන තව විදිහට මේ ෆොකට් මිනිට් පොතේ තවත් රසමුස් දැන් ඊළඟ වීඩියෝ එකන මම අරගෙන එන්න සූදානම්. එහෙනම් එකතු වෙලා ඉන්න. මතකයන් ඔස්සේ අපි ඉදිරියට යමු. බලමු රසමුස් දැන් තවත් හොයාගන්න. එකතු වෙලා ඉන්න පොත්ගුල්ලිය එක්ක.